පුතා ඉඳගෙන ගුරුන් වහන්සේ මගේ අර වාසිය ගුරුන් වහන්සේ. ඒක කොහමද මගේ වාසිය? ඈ දවස් 3න් කෙල්ල පඩේ ගාගෙන ආව නේද උඹ ළඟට? ඈ වාසනාත්නේ ගුරුන් වහන්සේ අපි වාසිය කරේ. ඒ වුණාට ළමයි 3 දෙනෙකුත් එක්ක සෙව්වන් දිනේ ගුරුන් වහන්සේ ගෙදර ආවේ. කරපු කෙනා නෙමෙයි ගුරුන් වහන්සේ ගෙදර ආවේ. වෙන කෙනෙක් නේ ගෙදර ආවේ. ඒක පුතේ වාසිය වැරදුන්නේ නැහැ. ශරි උඹට දෙයියෝ කිව්වා වගේම ගෑනු පරාණයක් උඹ ගාවට ආවනේ. උඹට දීලා තියෙනවනේ. ඈ පොඩ හිතපන්. අනික උඹ ඉල්ලුවේ එකයිනේ. බලපන් උඹට 3ක් වැඩිපුරත් එක දෙයියෝ දීලා තියෙනවනේ. පොඩ හිතපන් අඩේ මොකද උඹට මොලේ තියෙනවනේ. පොඩ හිතපන්කෝ. ඒකත් ඇත්ත තමයි ගුරුන් වහන්සේ. කවුරුනත් ධ්‍යාන පරාණයක් න මං යන්නම් එහෙනම් ගුරුන් වහන්සේ. ඒක කොහමද මගේ ටෝක් කිරිල්ල එක ගියා යන්න පුෂ් ගාදියා. උඹ කරවල් ළඟදී මම කයින් හරි හොඳ කේමක්. නේද උඹ කිව්වේ කාටද උඹ? අරුට. මේ මල්ලි මේ ගුරුන් වහන්සේ ඉන්නවද? යන්න වාසිය කරගන්න. නියම දන කරලා දෙයි යන්න. ඒක පුතා මීටරය දුරින් තමයි ඉඳගෙන ඕනේ. ශරි ගුරුන් වහන්සේ මගේ යම් දෙයක් නැති වුණා. මට ඒ නැති වෙච්ච දේ තෝන්නේ නැහැ කියමුකෝ. මට ඒ ගත්තේ කවුද කියලා විතරක් හොයලා දෙන්න ගුරුන් වහන්සේ මොකෙන් හරි බලලා. ශරි පුතා බය වෙන්න එපා. ශරි ඔක්කොම ඉතට ගන්න මම බලන්නම් වැඩි. හරිද? මලේ ප්ලේට් එක ගන්න ප්ලේට් එක ඉක්මන් කරන්න. රයිට් මේ තියෙන බඩු. රයිට්. රින් ගට්ටු වරෙන් ප්ලේට් එකට වරෙන් අඬු රෙන්ඩු මුඩු නාල වරෙන්. රයිට් අන්න බඩු දුවනවා. ශරි බඩු දුවනවා හොඳට පේනවා. ආ ෂිට් කට්ටුලා මල්ලේ. සිග්නල් අවුල්ද මල්ලේ? බලන්න බෑ පොඩ සිග්නල් තියනවාද කියලා. බලන්න පිටට ටිකක් ගන්න බලන්න පිටට. රයිට්. රයිට්. වරෙන් රින් ගට්ටු වරෙන් දුපන්. රයිට්. ශරි උඹ මොකද උඹද බලන්නේ මමද බලන්නේ? නෑ උඹ. එහෙනම් උඹ ඉඳපන් පැත්තේ ඉන්න මම බලනකම්. රයිට්. මල්ලි. දුපන්. හරි. රයිට්. तू बड़े सुनना मालिक आता जी कुछ है राइट अली मु बड़े ඇතුලේ තමා මල්ලි මු බඩු අංගන් ඉන්නේ බඩ ඇතුලේ තමා මු දාගෙන ඉන්නේ කවුද ගුරුන් වහන්සේ? අලි මේක පමයා ගුරුන් වහන්සේලාට අපි ගොඩක් ගෞරව කරනවා. ඒනට මේ ගමේ එක එක අය කතා අහලා ගුරුන් වහන්සේලාත් අපිට විහිළු කරන එක වැරදි. ඒ කාලේ යම් දෙයක් වුණා තමයි. එහෙම කියලා ගුරුන් වහන්සේලාත් අපිට ඔහොම කතා කරන්නේ. එකෙක්වත් නෑ හොඳ එකෙක්. ගමේ ඔක්කොම අපිට විහිළු කරන්නේ. පමයා කී. යකෝ මේක පුදුම වැඩක් නෙමෙයි වෙලා තියෙන්නේ. හැමදාම. අනේ මොකද මං අර අපිට වෙන යනවා. නේ පඹයා කියෝ විතර ඒක අපිට වෙන යනවා. මන් දන්නේ මට බලන්න දුන්නේ නෑනේ උක. ඊට බලපන් මෙච්චර මම මේ ඇත්තක් කියලා යකෝ මේ මම බැනුමක් මේ ඇව්වමනේ බං අඩේ. මේ මේකද බං අවුල මේක තියක මේක චීපම් ප්ලේට් එකේ ලෝකේ දාගෙන කාපන් ඔබ ඔය ප්ලේට් එක. අපි මේ සමිතිය කොච්චර ලස්සන කරන් ගියාද මේ ගමේ? අලුත් බණ්ඩාගාරි කෙනෙක් පත් වුණා විතරයි. සමිතිය මුදල් වලට වෙච්ච දෙයක් නෑ. භූතය ගැහුවා. මම මේ කඩේකුත් කරන ගමන් තමයි මේ සමිතිය කරගෙන යන්නේ. අපිට කියන්නේ අපිට මොකද කරන්න කියන්නේ? අඩුම තරමේ මේ මං එනවත් හිතන්නේ නෑ. මේවට මේ බණ්ඩාගාරි විතර නෙවෙයි වක් කියන්න ඕනේ. මේවට මේ තව අය වක් කියන්න ඕනේ. එහෙම කියලා ඔබතුමා මන් දිහා බලන්න. අද දේවාලේ වැඩ නෑ. අද තීවලෙදි නේ. දැන් මේ සමිතියේ සල්ලි වලට වෙච්ච දෙයක් නෑ. මේ මුළු සමිතියම පඹ ගාලක පැටලලා ඉන්නේ. මේ තමයි හිතන්නේ මම පඹේ කියලාද? එලිගන්තුමා මම පඹේද? මේ වෙච්ච වංචාවකට කතා කරලා කවුරුත් නැහැ. මේ ඔක්කොම බලන්නේ පඹේ වගේ. මේ කො නැගලා එක්කෙනෙක් කතා කරන බලන්න. මේ වංචා කරන කවුරු හරි කො කතා කරනවා. මේ මල්ලි මාඩිනින් කතා කරන්න පුළුවන් දුකට. සභාපතිතුමාලත් වැරදි සභාපතිතුමා. මෙතන පඹයෝ කවුරුත් නැහැනේ මේ සමිතියේ. ඉන්නවද පඹයෝ කවුරුත් මේ සමිතියේ? නැහැනේ. අනික බණ්ඩාගාරිකතුමාකින් මූල්‍ය වංචා ගුණාම කියමුකෝ. ඇයි විග්‍රහණය කරපු මොහොතේ වැරදි නැද්ද? විග්‍රහණය කරපු මොහොතේ වැරදි. කවුරුත් දන්නේ විග්‍රහණය කරේ කවුද කියලා. හැබැයි තිලකේ ඔබ දන්නේ නැත කවුද විග්‍රහණය කරේ කියලා? දන්නේ නැහැ කවුද විග්‍රහණය කරේ? පබයා
මටයිනේ විහිළු කරන්න මෙතන හැමතැනම සමිත් ශාලාවේ අරකයි මේකයි පඹය කිය කිය තිලක් අයියා කොහෙද යන්නේ මේ? ලක් අයියා තමයි මහුවෙද්දෙන්ක ඔකුම් මට මොකද ඔය හැන්දෑ වෙනත් කනේ වෙලෙන් ගොඩ වෙලා කතා කරලා වැඩක් නැහැ තිලක් අයියා. වෙන්නේ මටනේ ඔයි. ගැහුවා කියනකො. ඇයි කවුද ගෙව්වේ? මේ පඹය ඔයි. පඹයක් ඊගාවට තෝ ඉන්න බලාගෙන මොකද කවගේනේ තෝ ඉන්න තමයි මෙච්චර කල් මට ගමේ එක එකාගෙන් නව නිංගට කතා අහන්න උනේ තෝ හිටපන් තෝ මට දැක්කනේ ගමු මට එක කියවා කියලා අහිංසකෙක් නිකන් අහිංසකෙක් ගුටි ගෑවනේ ගහන්න ගෝ වෙඩි මෙතන මට පඹය